හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමග ජනබලවේගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ 36 වැරදි තරුණ දේශපාලන ක්‍රියාකාරකයෙකු වීරකැටිය හකුරුවැල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පෞද්ගලික සාධයක් අතරතුර ඇති වූ බහිම්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඛේදවාචක සිදු වී ඇති අතර සිද්ධියෙන් මියගිය තරුණයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. අදාළ ඝාතනයේ සම්බන්ධයෙන් සැකපෙට 29 හැවිරිදි මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගැටුම අතරතුර සැකකරුගේ මවද තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට හේතු වූ මූලික කරුණු සහ පසුබිම පිළිබඳව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දේශපාලන ක්‍රියාකාරකයෙකු මෙලෙස පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ කම්පනයක් ඇති කිරීමට හේතු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කෙරෙන අතර තරුණ දේශපාලන නියෝජිතයින් සම්බන්ධ එවැනි ප්‍රචණ්ඩකාර සිදුවීම් සමාජමය වශයෙන් යහපත් නොවන බවට මත පළ වෙමින් පවතී.